හරි. අපි අද බලමු VFD එකක් සහ HMI එකක් මොඩ්බස් ආකාරයට සම්බන්ධ කරලා මෝටර් එකක් රිවර්ස් කරකවන්න, ෆෝවර්ඩ් කරකවන්න, එතකොට ඒකේ ස්පීඩ් අඩු වැඩි කරන්න වගේ දෙයක් අපි කොහොමද කරන්නේ කියලා. එතකොට මෙහිදී මම මෙතන arrangement එකක් කරලා තියෙනවා. එතකොට මේකේ මූලිකම වයරින් එක කොහොමද තියෙන්නේ කියලා ඉස්සෙල්ලම පෙන්නලා ඉන්න. මුලින්ම ගත්තොත් මේ විදිහට VFD එකට පවර් සප්ලයි එක දීලා තියෙන 230 පවර් එකක්. ඒකේ VFD අවුට් එක මෝටර් එකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ විදිහට VFD එකයි HMI එක අතර මොඩ්බස් කමියුනිකේෂන් වයර් එක තියෙනවා 2 wire connection එකක්. ඊට පස්සේ මේ විදිහට HMI එකට 24 power supply එක දීලා තියෙනවා. හරි. අපි ඊළඟට බලමු මෙතන communication setting VFD එක සහ HMI එක අතර communication setting වලට බලා ගන්න පුළුවන්. මේ විදිහට communication settings මේ විදිහට තමයි තියෙන්නේ. ඒ විදිහට තමයි program කරලා මේ දෙක සම්බන්ධ වෙන්න parameters ටික set කරලා තියෙන්නේ. හරි. ඊළඟට මම පෙන්නන්නම් මෙහිදී මූලිකම වෙන්නේ මේ VFD එක තියෙන data registry holding data registry මේ HMI එකෙන් read කිරීම සහ HMI එක හරහා VFD එකට data write කිරීම. මම ඉතින් පෙන්නන මෙන්න මේ ස්ථාන දෙකේ මම කරන්නේ VFD එකේ holding data read කරන එක. උදාහරණයක් දැන් බලන්න VFD එකේ temperature එක මෙතන 35ක් කියලා celsius පෙන්නනවා. දැන් VFD එකේ අපි display එක දිහා බලපුවාම මේකේ මේ temperature එක 35යි කියලා පෙන්නනවා. එතකොට මේ ටික ගත්තොත් මෙතනදී මම කරන්නේ VFD එකට data එකක් write කරන එක. ඒ කියන්නේ දැන් VFD එක running frequency එක 5ට මම set කරලා තියෙනවා. මට මේක වෙනස් කරන්න පුළුවන්. මෙතනින් මේ VFD එකට ගිහිල්ලා එතනින් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මට මෙතනින් වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කරන data ටික මෙයාට write වෙනවා. හරි. අපි ඒක කරලා බලමු. එතකොට මේ විදිහට තව මෙතන forward, reverse, stop කියන ඒ command ටිකත් මෙයාට write වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ modbus communication එක හරහා. හරි. මම දැන් මෙතන මම මාරු කරලා පෙන්නන්නම්. දැන් තියෙන frequency එක 5යි කියලා තියෙනවා. මම මේක මෙයාට මේ වෙනස් කරන්නයි යන්නේ. එතකොට මම මේක දෙනවා 25යි කියලා. එන්ටර් කරනවා. එතකොට දකින්න පුළුවන් මෙතන frequency එක වෙනස් වුණා. ඒ වගේම මම මේක forward run කරන්න කියලා මේ බටන් එක වුණා. එතකොට මෙයා forward run වෙනවා. එතකොට මම තව stop කරන්න කිව්වොත් මේ data එක මෙයා VFD එකට write වෙනවා. VFD එකෙන් motor එක stop කරනවා. දැන් මම ආයෙත් frequency එක පොඩ්ඩක් වෙනස් කරන්නම්. මම දාගන්නම් මේක 10ට දැම්ම enter කරා. මම forward කරගන්නවා. ඔයාලා බලන්න මෙතන motor running speed එක 10ට වැඩි වෙයි බිඳුවේ ඉඳන්. හරි. කියන්නේ මෙයාගේ මේ data එක මෙයා read කරන එක තමයි මෙතන කරන්නේ. හරි. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව එක data එකක් කොහොමද අතර දැන් මේ ටික මම ඩිසයින් කරලා තිබුණේ කලින්. එකක් මම දැන් ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්නම්. මොකද එක data එකක් අපි read කරලා බලමු. හරි. මෙතනින් බලන්න මම මේ මගේ VFD එකේ data එකක් මම read කරන්නේ. මෙතන frequency converter running current කියන්නේ run කරන වෙලාවට motor එක ගන්න current එක මෙන්න මේ data list එක මට read කරොත් 40183 කියන එක මට මේ HMI එකේ display කරගන්න පුළුවන්. හරි අපි බලමු. හතලියයි 183.
මම මෙතන කන්වර්ට් කරනවා මොකද නැත්තම් ඒ වැලියු එක හරියටම ගන්න ඕන නිසා මට ඔක කන්වර්ට් කරනවා. එතකොට මෙතන තව total numbers 4ක් ගන්නම් float numbers 2ක් ගන්නම් apply okay. දැන් මම මේ වෙනස් කරපු වෙනසත් එක්ක මේ ප්‍රෝග්‍රෑම ආපහු නැවතත් ඩවුන්ලෝඩ් කරනවා HMI එකට ඩවුන්ලෝඩ් වෙනවා ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ අපි මේ VFD එක ඊට පස්සේ අපි මෝඩ් එක රන් කරලා බලමු එයා ගන්න කරන්ට් එක පෙන්නනවද කියලා. හරි. මේ මං අලුතෙන් එකතු කරපු කොටස මේක අපිට ඩිස්ප්ලේ කරන්න ඕනි මෝඩ් එක ගන්න කරන්ට් එක. right. මම මේ ෆ්‍රීකවන්සි එක 10ට මම සෙට් කරලා තියෙන්නේ මම ස්ටාර්ට් කරලා බලමු. හරි එතකොට ඇම්පියර් එක 0.5ක් ගන්නවා කියලා තමයි මෙයා පෙන්නන්නේ. අපි බලමු මේ VFD එකෙන් ගිහිල්ලා ඒක මේකේ සටහන් වෙලා තියෙනවා. ඇම්පියර් එක 0.5යි. හරි මම මේක පොඩ්ඩක් වෙනස් කරලා බලමු ෆ්‍රීකවන්සි එක. ඒතර ඇම්පියර් එක වැඩි වෙනවනේ. අපි මේක 30ට විතර දාමු. හර්ට්ස් 30ට දාමු. ඇම්පියර් එක 0.9ක් දක්වා වැඩි වුණා. බලන්න HMI එකේ ඇම්පියර් 0.9ක් දක්වා වැඩි වුණා. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. එතකොට මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ යම් දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ සීරීස් එකක් එනවා. මේ ටෙක් ප්‍රැක්ටිකල් කියන අපේ Facebook page එක follow කරලා තියාගන්න. අලුතෙන් එන වීඩියෝ වලට ඉක්මනටම බලන්න. හරි බොහොම ස්තුතියි.